welcome back to my YouTube channel. අද පොයේ දවස ඔන්න ඉතින් අද ගමනක් යන තමයි හදන්නේ. ඉතින් දිගටම එකතු වෙලා ඉන්න මගේ YouTube channel එකත් එක්ක. දැන් වෙලාව 4:12යි. ඉතින් තව චුට්ටකින් අපි ගමන පිටත් වෙනවා පුංචි trip එකක්. ඉතින් පොයේ දවසට මම වෙන්දර නම් ගෙදර ඉන්නේ. ඒ වුණාට අද හිතුණා එළියට යන්න ඕනි කියලා. එහෙනම් ඉතින් බලමු මම අද කොහෙද යන්නේ කියලා. උදේම මෙන්න මේ ලස්සන view එකත් බලාගෙන 6:30 වගේ විතර වෙනකොට අපි ඉතින් ටිකක් දුරට ආවා. බලන්නකෝ අද අපි කොහෙටද මේ ඇවිල්ලා ඉන්නේ කියලා තාම ගමන පටන් ගත්ත විතරයි. ටිකටම මාත් එක්ක එකතු වෙලා ඉන්න. අද කොහෙද යන්නේ මොනවාද කරන්නේ ඒ දේවල් බලන්න. ඉතින් අද මේ ගමන ආවේ ගෙදර අහල පහල කට්ටියත් එක්ක. ඇත්තටම ඉතින් මගේ නංගිත් අද එන්න තමයි හිටියේ. එයාට එන්න උනේ නැහැ. එයාගේ පොඩි වැඩ වගේක් තිබ්බ නිසා එයාට අද මේ ගමන එන්න බැරි වුණා. ඇත්තටම මම මේ view එකට ගොඩාක් ආසයි. මොකද කී පාරක් ආවත් මට කවදාවත් එපා වෙන්නේ නැති පැත්තක් තමයි මේ. ඉතින් බලන්නකෝ යාළුවා. මෙතන නැවතිලා ටිකක් වෙලා ඉඳලා අපි හිතුවා උදේ කෑම එක මෙතෙන්දි ගන්න. ඉතින් මේ වගේ නිදහසේ කූල් එකේ උදේ කෑම එක ගන්නවා කියන්නේ ඒකෙත් වෙනමම වයිබ් එකක් තියෙනවා. කෝකටත් කියලා සුපුරුදු පරිදි මම ඉතින් මගේ කෑම එක මට කැමති විදිහට මම ගෙදරදී හදාගෙන ආවා. මෙන්න මේක තමයි මගේ අද උදේ කෑම එක. ඔන්න ඉතින් කෑම කාලේ ඉවර වෙලා අපි ආයෙත් ඉතින් අපේ සුපුරුදු ගමන යන්න පිටත් වුණා. ඉතින් අපි මේ දැන් යන්නේ අපි අද දවසේ යන්න ප්ලෑන් කරලා තියෙන පළවෙනිම ප්ලේස් එකට. මේ යන පළවෙනි තැන ගැන නම් අනිවාර්යයෙන්ම කියන්න ඕනි. මොකද මට හරියට දැනුනේ නිකන් දිව්‍ය ලෝකෙ ගියා වගේ. ලංකාවේ ඉඳලත් මේ වගේ තැනක් අපි මිස් කරගන්නවා කියන්නේ ඒක නම් ඇත්තටම ලොකු පාඩුවක්. ඒක නිසා ඉතින් ඔයාලත් ඔයාලගේ නිවාඩුවේ අනිවාර්යයෙන්ම මෙතනට ගිහිල්ලා බලන්න. මේ තමයි කුඹල්වෙල මහමෙවුනා අසපුව. හරිම ලස්සන තැනක්. මම නම් කියන්නේ මග අරගන්න එපා අනිවාර්යයෙන්ම යන්න. මමත් කලින් යන්න ගොඩාක් ආසාවෙන් හිටිය තැනකට තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. හරිම නිස්කලංකයි, හරිම ලස්සනයි.
ඇතුළට ගිහිල්ලා බුදුන් වැඳලා එනවා. මෙතන ඇතුලේ නම් වීඩියෝ කරන්න ෆොටෝස් ගන්න දෙන්නේ නැහැ. ඉතින් මට ඒ ටික ෆොටෝස් ගන්න වීඩියෝ කරන්න උනේ නැහැ. ඉතින් බුදුන් ඇඳලා නිදහසේ ටිකක් වෙලා ඉඳලා අපි දැන් එතනින් පිටත් වුණා. ඉතින් අපි දැන් යන්නේ අපේ දෙවෙනි ප්ලේස් එකට. ඉතින් දිගටම එකතු වෙලා ඉන්නකෝ කොහෙද ඊට පස්සේ අපි යන්නේ කියලා බලන්න. ඔන්න එහෙනම් දැන් මේ යන්නේ දෙවෙනි ප්ලේස් එකට. ඉතින් පුළුවන් නම් මේ වටපිටාව බලලා ගෙස් කරන්න කොහෙද දැන් අපි යන්නේ කියලා. ඔන්න එහෙනම් අපි දෙවෙනි ප්ලේස් එකට දැන් ආවා. ඉතින් ඔයාලා ගෙස් කරාද කොහෙද දැන් මේ යන්නේ කියලා? ඉතින් මෙන්න මේ කට්ටිය තමයි අපිත් එක්ක ට්‍රිප් එක ආවේ. දැන් අපි මේ බලන්න යන තැනට ටික දුරක් පයින් යන්න තියෙනවා. ඔයාලත් ඉතින් මාත් එක්කම යමුකෝ. ගෙස් කරපු අය බලන්න ඔයාලා ගෙස් කරා හරිද කියලා. ඔව් අපි ආවේ 9 නාච් බ්‍රිජ් එක බලන්න. ඉතින් මම කලින් එකපාරයි මෙතනට ඇවිල්ලා තියෙන්නේ. මෙතනත් ඉතින් කොච්චර දැක්කත් යන්න ආස හිතෙන තැනක්. ට්‍රේන් එක ආවේ 12යි ගානකට. ඉතින් අපි 11:45 වගේ ඉඳන් එතනට වෙලා හිටියා. මොකද ට්‍රේන් එක යනවාද ඉතින් බලලම යන්න එපා. ඔන්න ඉතින් ට්‍රේන් එක ගියාට පස්සේ අපි මෙතනින් පිටත් වුණා. බලන්නක ඉතින් වටපිටාවේ තියෙන ලස්සන.
යනකොට ගිය පාරෙන් නෙමෙයි එනකොට ආවේ. ඉතින් එනකොට අපි මෙන්න මේ වගේ ලස්සන පාරකින් තමයි ආවේ. ඉතින් බලන්නකෝ වටපිටාවේ තියෙන ලස්සන. අනේ ඉතින් ලංකාවේ මේ වගේ ලස්සන සුන්දර තැන් තියෙනවා කියලා හිතෙනකොට ඇත්තටම ගොඩාක් සතුටුයි. ඉතින් ටුවරිස්ට්ලා ගොඩක් එනවා. ඉතින් ඒව දකිනකොට ඇත්තටම ලොකු ආඩම්බරයක් එනවා ලංකාව ගැන. ඔන්න ඉතින් අපි එතනින් ඇවිල්ලා දවල් කෑමත් කාලා ආයෙත් ඉතින් අපේ සුපුරුදු ගමන යන්න පිටත් වුණා. ඉතින් පුළුවන් නම් ගෙස් කරන්න තුන්වෙනියට අපි මේ දැන් කොහෙද යන්නේ කියලා. මගේ කලින් vlogs දෙකක්ම තියෙනවා මේ ප්ලේස් එකට ගිහිල්ලා. ඉතින් බලන්නකෝ කොහෙද යන්නේ කියලා. ඔන්න එහෙනම් අද දවසේ තුන්වෙනි ප්ලේස් එක ඒ වගේම අද අපි යන අන්තිම ප්ලේස් එක. ඉතින් මං කලිනුත් කිව්වනේ මගේ ඇඩිෂන් බංගලෝ ආපු vlog දෙකක්ම මගේ කලින් වීඩියෝස් වල තියෙනවා. ඉතින් හපුතලේ නුවරඑළිය පැත්තේ ආවොත් අපි මෙතනට අනිවාර්යෙන් වෙනවනේ. ඔයාලට ඉතින් මං ඒ vlogs දෙකත් බලන්න කියලා ආදරෙන් මතක් කරනවා. මේ වගේ කූල් තැනකට ඇවිල්ලා හොට් දෙයක් බිව්වේ නැත්නම් ඒකත් නිකන් පුංචි අඩුපාඩුවක් වගේනේ. ඉතින් මං sugar add කරලා නැති fresh milk එකක් ගත්තා. ඔන්න ඉතින් ඇඩිෂන් බංගලෝ එකෙන් එළියට ඇවිල්ලා ඒන අතරතුර මෙන්න මෙතනින් ස්ට්‍රෝබෙරිත් අරගෙන අපි ඉතින් අපේ ගමන ඉවර කරන්න තමයි හදන්නේ. ඉතින් මගේ vlog එකත් මම මෙතනින් ඉවර කරනවා. ඉතින් මේ පොයේ දවස අද ගත වුණේ මෙන්න මේ විදිහට තමයි. ආය අලුත් vlog එකක් අරගෙන ඔයාලත් එක්ක බෙදා ගන්න එනකන් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් ආදරෙන් ඉන්න. ආදරේ.